Hey yo, what's up? ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් අදත් මචං විදුවාවත් තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතින් ටිකක් පොඩක් සතියක් දෙකක් මට වීඩියෝ දාන්න බැරි වුණා. ඒකට සමා වෙන්න 10 වාරයක්. හැබැයි දැන් මම දිගටම වීඩියෝ දානවා. කලින් කියන වගේම දානවා වීඩියෝ. ඉතින් අද අපි බලන්න යන්නේ අපේ කලත් මක්කා ඉන්නවා. එතකොට අපේ ලූණු මාමා ඉන්නවා. ලූණු ගෙඩි මූණ තියෙන මාමා. එයා ඉන්නවා. තව සෙට් එකක් ඉන්නවා. බරාතල් සෙට් එකක් බලන්න යන්නේ. ඉතින් මුලින්ම මතක් කරනවා ඔයාලට තාම subscribe කරලා නැත්නම් අපේ Mr. Vidu channel එක subscribe කරගන්න දැම්මම ගිහිල්ලා ඒත් එකම වීඩියෝ like එක දැම්ම නැත්නම් like එකක් දාන්න මුලින්ම ඒත් එකම comment එකක් දාන්න වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න එච්චරයි කියන්න තියෙන්නේ වැඩි කතා ඕනේ නැහැ වැඩි බයිලා ගහන්න ඕනේ නැහැ අපි යම් වීඩියෝ එකට ඊටත් කලින් තව පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා description එකේ තියෙනවා මචං මගේ FB page එක හරිද FB group එක හරිද දැන් ඔයාලට මම දාන වීඩියෝස් පරක්කු වෙයි දන්නවද මට දාන වීඩියෝස් නෑ ඉතින් හැමදාම කියනවා වගේ ගිහිල්ලා FB group එකට join වෙලා ඒකට වීඩියෝස් ටිකක් share කරන්න. එතකොට මට ඒවා දාන්න පුළුවන්. හරි. ඒත් එක්කම අපේ FB page එක follow කරගන්න. එතකොට අපේ WhatsApp channel එකට set වෙන්න. එතකොට ඔයාලට මගේ daily update දැනගන්න පුළුවන්. හරි. ඒත් එක්කම අපේ අනිත් channel දෙකත් අපේ gaming vidu channel එක, vidu vlogs channel එක ඒවට set වෙන්න. ඒ වගේ වීඩියෝස් වැටෙනවා. එහෙනම් වැඩි බයිලා ගන්න ඕනේ නැහැ. අපි යන් අපේ වීඩියෝ එකට ඇතුළේදී set වෙමු. හරි මුලින්ම ඉන්නවා මචං කෙලිම කෙල්ලෙක් ඉන්නවා හරිද කෙල්ල කෙලින්ම නෙවෙයිනේ පොඩ්ඩක් නැවිලා කියන්නේ ඉඳගෙන ඉන්නේ කෙල්ල මම හිතන්නේ තාත්තයි දුවයි වෙන්න ඕනේ තාත්තගේ ඔඩොක්කේ ඉඳගෙන ඉන්නවා කෙල්ල තාත්තා තමන්ගේ දුවව මුහුද බලන්න එක්කන් ඇවිල්ලා වගේ තමයි මට පෙනී යන්නේ අපි බලමු ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා වීඩියෝ එකේ හරි අම්මට සනීප නැහැ කියලා මේකද කරන්නේ අයියෝ කොහෙද අයියෝ කුරුණෑගල හරි තාත්තයි දුවයි නෙවෙයි හරිද කපල් එකක් බලන් ඇති කපල් එකක් කියන්න බෑ කොල්ල තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ කොට්ටක් පැනලා ඉතින් කොට්ටක් පනිද්දි අක්කේ ඔහොම මාට්ටු වෙන්න කොට පායින්න හොඳ නෑ හරිද දන්නේ නැත්තම් මගෙන් ඉගෙන ගන්න විදියක් නෑ මගේ පයින් නෑ ඒ වගේ ඉගෙන ගන්න බෑ ඔයාට ඒවා ඉතින් ඔයාට ඉගෙන ගන්න විදියකුත් නෑ හරිද ඔය වගේ වැඩ කරන්න එපා අසික්කිතයිනේ නේද ඈ ඔය වගේ අසම්මත වැඩ කරන්න එපා අක්කේ මන්නම් කියන්නේ ඔයාට හරිද ඉතින් දිගටම කරන්න බෑ කියන්න බෑනේ හොඳ නෑ නේවා දිගටම කරන් යන්න එපා ඕක නවත්තන්න ඔය වගේ වැඩේ කරන්න එපා ඔයාට කොටු පයින්න ඕන නම් ඔයා ගෙදර ඉස්සරහා බට්ට ඇඳලා වෙලා බට්ට පයින්න ඔය කොටු පයින්න එපා ජය වේවා අක්කේ හෝ පොඩින්න ඉතින් ඔයාලත් කැමතිද ගෙදරට වෙලා කාලා කන්නේක් වගේ ඉන්නේ නැතුව තමන්ගේ අතට ගානක් හොයාගන්න එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ පොඩි වැඩයි. මම පල්ලෙහා දාලා තියෙනවා මචං comment section එකේ site එකේ link එක. ඔයාලා යන්න ඒකට. ඉතින් ඔයාලට ලේසිම දෙයක් කරන්න තියෙන්නේ මේකට ගියාට පස්සේ ඔයාලට පොඩි mini games තියෙනවා play කරන්න. ඒත් එක්කම match IPL match ඒ වගේ match තියෙනවානේ. match වලට කවුද දිනන්නේ කවුද පරදින්නේ මේ වගේ පොඩි දේවල් වලට ඔට්ටු දාලා ඔයාලට ලොකු ගාණක් අතට හොයාගන්න පුළුවන්. ඉතින් දැම්මම යන්න මචං පල්ලෙහා තියෙනවා link එක comment section එකේ යනකොට register වෙනකොට අනිවාර්යයෙන්ම මෙන්න මේ promo code එක දෙන්න අමතක කරන්න එපා Mr. Vidu කියන promo code එක දෙන්න. එතකොට ඔයාලට ලොකු ගාණක් බෝනස් එකක් දිනා ගන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයාලට මේකට සල්ලි දාද්දී සල්ලි withdraw කරගද්දී iPay, UPay, සම්පත් විශ්ව, bank transfer මේ වගේ option ගොඩාක් තියෙනවා. පල්ලෙහා තියෙනවා link එක. එහෙනම් ඔයාලා දැම්ම යන්න. දැම්ම ගිහලා join වෙලා ඔයාලත් සල්ලි දිනා ගන්න. ජය වේවා. මොකද බලපං කැඩපත සොඳුරියේ. බලපං කැඩපත නෙවෙයිනේ බං ගායකයෙක් දන්නවනම් තොපිට ගල් ගහනවා. බලන් කැඩපත සොඳුරියේ තරම් කිව්වොත් එයා දිහා බලන්නත් බෑ. කියන්නේ මම ලස්සනයි එයා ටිකක් කැතයි. ඒ කියන්නේ මාත් එක බැලුවම එයාත් එක මට පාරේ යන්න බෑ. ඒ ගැන හිතිලා ඉතින් ඒ තත්ත්වෙට මම වැටෙන්න ඕනේ නැති නිසා තමයි මම එයාව අතද මෙයාගේ රැවුලක් නෑ නිකන් ඉරට්ට වගේ. ඉතින් මේ ඒ නිසා මම හරි ඒයි ඕව කියන්න එපා ඒයි හරි මම ඇත්තම කියන්න යාළුවනේ ඉතිං මේ මං කලින් යාළුවා හිටපු මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මේ රැවුලක් නෑ කියලා එතකොට ඉරට්ට වගේ කියලා ඇත්තට මාව අතහැරියා ඉතින් අවුලන්න මම කැතයි කියලා කිව්වා මාත් එක්ක පාරේ යන්න බෑ කිව්වා මං ඊට පස්සේ කිව්වා පාරේ යන්න ඕනේ නෑ අපි ගෙදරට යමු කියලා ඒත් බෑයි කියලා කිව්වා ඉරට්ට වගේ කියලා ඉතින් කොහොම හරි තරහ වුණා ඉතින් මේ දවස් ටිකේ මට සෙට් වෙන්නෙත් ඇවිල්ලා තමන් ලස්සනයි කියා ගන්න අදිමානෙන් තමන් ලස්සනයි කියා ගන්න වීඩියෝස් මෙයත් ඒ වගේම කෙල්ලෙක් ඉතින් මෙයා ඇත්තටම හරිම ලස්සනයි ඉතින් මාව දාලා ගියපු එක සාධාරණයි මොකද එයා ලස්සනයි මම හරිම කැතයි ඉතින්
ඔව් ඔයා ඔයාට ජයවෙන්න ඕනේ ඔයා ප්‍රෝග්‍රෑම් වලටත් ගිහලා මං ගැන කියනවා සතුටුයි ජයවෙන්න ඕනේ ඔයාට සුදු අවුරුදු ගානකින් තට්ට මාමා බලන්නකො මේ තට්ට මාමා ඉතින් මේ වගේ තට්ට මාම කෙනෙක් තව හිටියොත් එහෙම අටවට්ටමට කියන්න ඕනේ ඉතින් මේ මාමා අපේ ගොඩක් වීඩියෝස් වල ඉඳලා තියෙනවා බලන්න මේ මාමාගේ මූණේ ලස්සන බලන්න අපූර්ව ලුණු ගෙඩියක් වගේ නේද ලුණු ගෙඩියක් කැඩේති මාමා කෙනෙක් ඉතින් බලන්න කොච්චර ලස්සනයිද කියලා ඉතින් ටිකක් ඉන්ටර්කෝ මොකද වෙන්නේ බලන්න එකක් නෑ ඔව් හරිද හරි පුළුවන් නම් මෙන්න මේක ඉරලා තියෙන්නේ අම්මට සිරි මේක දිරාපත් වෙලා තියෙන්නේ ඒක නේන්න හිල් තියෙනවනේ මාමේ හිල්නේ වෙලා තියෙන්නේ ඒකනේ හරිද හරි අඳින්න අන්ඩ්වයක් නෑ ඔව් ඒක නිසා මේ මට පුළුවන් ඔව් මේ සතේ එකතු කරලා ඔව් මේ මට ටික්ටොක් ඉන්න කට්ටිය මට අන්ඩ්වයක් කරන් දෙනවා මාමේ මෙච්චර හොඳ පුතෙක් උඹට මාමේ ඉද්දී මොකද ඔයා ටික්ටොක් එකේ වෙනවුන්ගෙන් ඉල්ලන්නේ ඈ කෙලින්ම කතා කරලා මම දෙන්න යකෝ මේ පව් යකෝ පව් මම මාමට මගේ අන්ඩ්වයක් හරි ගලවලා දෙන මිනිස්සෙක් මාමේ මම හරිද මම මාමට එවන්නම් ඔය වගේ හිල්ලේ වඳින්න එපා මාමේ එතකොට නිකන් ඔයා හිතන්නකෝ අවුවක්කේ ඔයා ඕක හිල් එක ඇඳගෙන ගියාට පස්සේ පාරේ කෙලින්ම අවු වෙනවනේ එතකොට පාර ජම්බුල කිරණ ඇවිල්ලා මාමගේ ඔය හිල් ඇතුලෙන් පස්තාස් ප්‍රදේශයටම වදිනවා එතකොට ඒක කළු වෙන්න පුළුවන් මාම සුදුයිනේ මාමේ ඉතින් ඒකින්ද ඒව පාර ජම්බුල කිරණ වද්ද ගන්න එපා ඔය හිල් අස්සෙන් යනවා පාර ජම්බුල කිරණ හරි ඉතින් මාම ඒකින්ද හිල් නැති හොඳ ඒවා අඳින්න ඕනේ මොකද මාමා බලන්නකෝ මාමගේ ලස්සන ඈ මම අනිවාර්යෙන් මාමට එවනවා මම හිල් නැති ඒවා මාමට අනිවාර්යෙන් එවනවා මම මාව කන්ටැක්ට් කරගෙන තව මොන හරි කිව්වනේ මේ මං ඕන්න ඉන්බොක්ස් එකට මගේ account number එක දාන්න මට දාන්න පුළුවන් අන්ඩ්වයක් කරන් දෙන්න හිල් වෙලා තියෙන්නේ හිල් වෙලා හරි ඒක නිසා ඕකේ උත්සාරණ දෙයන් පීටයි හાર્ට් එකක් දෙන බීට් වෙන්න ආචාර උත්තමාචාර මට එපා මාමයි මට ආචාරෙත් එපා උත්තමාචාරෙත් එපා අන්ඩ්වයත් එපා මම මාමට දෙන්නම් අන්ඩ්වයා හරි ඉතින් මාම අන්ඩ්බැයි නම් කණ්ඩ වුණත් කමක් නැහැ මාමේ මම මාමට අන්ඩ්වයා දෙන්නම් හරි ඉතින් මාමට ඉන්බොක්ස් එකට දාන්න නැත්නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න පුතේ මට එවන්න කියලා account number එක දාන්න මම මාමට මගේ ඇඳන් ඉන්න දෙක තුනක් හරි මම මාමට එවන්නම් එතකොට ඒව අඳින්න පුළුවන් නේ ඒ වගේ හිල් නෑ නරකද ලබන කාලි අපේ එක ඕකේ කවුද කාලි අම්මද ඔය අත් වැඩයි ගල් වැඩයි නවත්තලා කෙලින්ම පතල් වැඩ වලට බැස්සොත් නැත්තම් ওই නාරස්සනේ මලකට කාලා නිකම්ම මොට්ට වෙලා යනවා වැඩක් ගන්න වෙන්නේ නෑ thank you නංගි හැබැයි මේ ගල්ලිනි වලින් අලවංගු වලින් පතල් හාරන්න තරම් ලොකු අහේනියක් නැහැ හැම කුලප්පුවක් නැහැ අනික ඉතින් පතල්ට දැනෙන්නෙත් නැහැ නඩු ගානේ මිනිස්සු 10ක් වත් එපා මේ පතල්ට දැනෙන්න හාරන්න එහෙම ගල්ලිනි වලින් නම් ඉතින් තම තමන්ගේ බෙනවලට හරියන්න ඒ ගිරව් ඒ හාව හොයාගත්තා නම් හොඳයි ඇත්ත කතාව ඉතින් අක්කේ පතල් හාරන්න කියන්නේ අපිට අක්කේ ඔයා මේ පතල් හාරන්න බෑ ඇත්තටම ගල්ලිනි වලින් පතල් හාරන්න බෑනේ ඉතින් පතල් හාරන්න ඇත්තටම මේ කාලිය අය කිව්වා වගේ ඉතින් තම තමන්ට හරියන එක හොයාගන්න වෙනවා ඉතින් නාරස්සනේ මොට්ට වුණත් පොට්ට වුණත් ඔයාට අදාළ නෑනේ නේද අනේ මම මිනිස්සුන්ට බයින්නේ මම හොඳට කියන්නේ නේ සභාවෙට වයින්නෝද නෑ ඒ අක්කා හරිම හොඳයි ඉතින් ඒ අක්කා හරිම හොඳ කන්ටෙන්ට් එකක් දාලා තියෙන්නේ හරිම hina ගියා තාම hina යනවා මට ඒ අක්කයි කන්ටෙන්ට් එකට හරිම වාර ජොලියනේ ඔයාලා හරිම විනෝදයි හරිම විහිළුයි ඊට පස්සේ කාලි අයියා කෙලින්ම මේ ඔළුවත ගාලා කනේ පාරක් අය ගහන එක්කුත් තියෙනවා ඒකත් හොඳයි හරිම විනෝදයි අක්කට ජය වේවා අක්කගේ නාරස්සනේ මොට්ට වෙලා නැහැ කියලා මම හිතනවා ඉතින් මේ ඉන්නේ අක්කා හරිම ලස්සන අක්කා කෙනෙන්නේ අම්මට හුඩු යකෝ රාජාංගනේ හාමුදුරුවෝ මොකද්ද රාජාංගනේ හාමුදුරුවෝ is on TikTok මොකද්ද මේ අම්මට කිව්වේ අර කෑ ගැව්වම උඩ යන ගේම් එක කියන්කෝ මේ එඩිට් එකක් නේද හේයි එඩිට් එකක්ද බං හේයි අනේ මීට වැඩිය හොඳයි වී ඇත්තටමද බං ඒ හේයි වී ඕකේ අංකෝ පොර ටික්ටොක් කරනොත්ද අනේ හාමුදුරුවනේ හාමුදුරන්ට වෙච්ච විපත්තිය දෙයියනේ නෑ ඒ වුණාට හරිම හොඳයි මොකද එහෙම තමයි ඉන්න ඕනේ හාමුදුරු කෙනෙක් වුණත් ගේම් එකක් ටික්ටොක් ගේම් එකක් ගහන්න ඕනේ හරිම හොඳයිනේ බලමු හාමුදුරුවෝ කුරුල්ලව යවනවද දන්නේ නැහැ එළියටම හේයි 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 දින්නා හාමුදුරුවෝ දින්නා කුරුල්ලව යවුවා හාමුදුරුවෝ
හරි මොහොදයි මොකද මේ ඇවිලා පුදුම දක්ෂතාවයක් මොකද කියනවනම් හැම හාමුදුරු කෙනෙක්ටම ඔහොම කුරුල්ලව කෑගහලා යවන්න බෑ හරිද අපේ මෙයාට පුළුවන් ඇති කවුද සීලරතන හාමුදුරන්ට පැටියෝ කොහොමද කියද්දි යනවනේ කුරුල්ලා මේ වගේම හේයි කියන හාමුදුරුවන්ට අපේ රාජාංගනේ හාමුදුරන්ටත් පුළුවන් ඉතින් ඒක මම දකින්නේ විශේෂ දක්ෂතාවයක් විදියට හරි මොහොදයි හාමුදුරනේ තව ඔය වගේ වීඩියෝස් දාන්න මාත් ඔය වගේ ඒවා දානවා TikTok එකේ හාමුදුරුවෝ දාන්න ජය වේවා අම්මට ඕහෝ අම්මට හුඩු යකෝ සද්දේ බං සද්දේ පොඩ්ඩක් නඩු කරනවා මටත් දැන් හින්දි පුළුවන් ඕකේ මොකද්ද මේ හින්දි සින්දුවක්ද පොඩ්ඩ මොකක් මට නිකන් පොඩ්ඩක් තේරෙනවා යමක් කදන නීමරේ නිදන ඒ කෙසි මිසීට ඕයි ඕයි අනි පැත්ත කියන්නේ කෙසි අඩෝ තුන් තේරවිලි කෙසීට මිරිය කෙන අනි පැත්ත රෝබ මිසිට හැරි මිසිට කෙලියා ඉදර ඕ මොකද කොංකාන කදන කෙංකානම් කෙලිය කෙංකානම් කෙලිය ගෙනගද කෙංකානම් කෙලියා මට ඒක තේරුන්න ඒ වචන තේරුන්න මේක පොරික කිය කවුද මේ හද මින් තරික කිය සුමනට කෙලියා ඔක්කොටම කෙල්ලා තියෙන නාන කාමරේමයි හරිම වැඩෙක් තමයි මේ සිින්දුව හදල තියෙන්නේ මොකද හරිම ලස්සනයි රයිමිං හොඳයි හැබැයි අවුල තියෙන ඔක්කොටම කෙලලා තියෙන්නේ කදන නීමරේ හරිද කදන නීමරේම ඔක්කොටම කෙලින්න බෑ එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන් බලමු ඊටු ටික ලතාට කෙලියා කෙලියා වාසි හදපු එක්කෙනාට බිග් රෙස්පෙක්ට් සුපිරි හරිද ඔක්කොටම කෙලලා තියෙනවා මට තේරුණා ඒක ලතාට කෙලියා කිව්වා සුමනට කෙලියා කිව්වා පුෂ්පට කෙලියා කිව්වා ඉතින් ඔක්කොටම කෙලලා තියෙනවා කදන නීමරේමයි කෙලලා තියෙන්නේ තව වැඩ කර තියෙනවා ඔය මට කියන්න බෑ මේ වීඩියෝ එකේ ඉතින් හරිම හොඳයි හදපු කෙනාට හොඳයි මේවා අපි නෙමෙයි හදන්නේ හදලා දාපු ඒවා මම නෙමෙයි හදුවේ Hi guys. අම්මේ ගොඩක් කාලයකින් ඉඳන් කලත්මා ඉතිං හරි කලත්මගේ විස්තර අපි අහම අහන්ඩ කලින් මම කියන්න ඕනේ මොකද මේක මා ලොකු ප්‍රශ්නයක් කෙනවානේ මේ දවස්වල නේද ලොකු ප්‍රශ්නයක් ගියා ආටිස් ලගේ දේවල් හැමෝගෙම රෙද්දවල් දාලානේ ඉතිං ඒකින්ද මං හිතුව කලත්මක්කට පොඩ්ඩක් අවධානය දෙන්න ඕනේ කියලා ඉතිං බලමු මොකද මේ වීඩියෝ කියලා බලමු ඔක්කොම කලින් තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් කට්ටිය තියෙනවා ගොඩක් කට්ටිය මට කියලා තියෙනවා මේ ප්‍රශ්නේ මට ඇඩ්‍රස් කරන්න අක්කේ මුලින්ම මන් දිහා බලපන්කෝ මොක බොම්බේ ලොකින් කල් කටා සීන් එකක් තියෙනවානේ මන් දිහා බලන්නේ නැහැ නෝන කියලා ඉතින් අපි ඔක්කොමලා ඇඩ්‍රස් කරමු okay as a collective අපි ඇඩ්‍රස් කරමු ඔයා මගේ page එක follow කරනවා නම් ඔයා දන්නවා මම තමයි මගේ page එකේ star of the show මේ සමහරවිට මම ඔයාගේ page එක follow කරන්නේ නැහැ ඒකින්ද මම දන්නේ නැහැ ඔයා කවුද කියලා මම follow කරන්නේ නැහැ ඔයාව මම trend එකක් ආපු ඉඳන් මම බැලුවේ කවුද කියලා okay that's guaranteed everyone knows that mama tamai I'm the one in the spotlight okay හැබැයි this wouldn't be possible if it wasn't for my sidekick you know mage sahodara think of it like Robin to my Batman මේ සහෝදරය තමයි අර උඩ කැලකවෙන්න ෆෑන් එක මේමයි okay like මම බොරු නෙමෙයි කියන්නේ මේ ඇත්ත කතාවක් okay සමහර දවස්වල මගේ කාමරේ සීතල වැඩි වුණාම මම ෆෑන් එක ඕෆ් කරලා මම වීඩියෝ හදනවා සමහරක් කට්ටිය ඇත්තටම මට මැසේජ් කරනවා මට කොමෙන්ට් දාලා අහනවා ඇයි යක්කි වගේ ෆෑන් එක දැන් කැලකවෙන්නේ නැද්ද මට මේවා දැක්කම ඇත්තටම hina යනවා මටත් hina යනවා මාර විදියට අනේ මාර විහිළු කලප්පක්ක කරන්නේ No, like I think it's about time that my fan deserves some appreciation. Yes. කට්ටියම comment section එකේ thank you fan අයියා කියලා දාන්න. because මටත් අද message එකක් ඇවිල්ලා තිබුණා. ඔව් බඩේ. අක්කේ ඔයාගේ අර ඔලුව උඩ තියෙන ෆෑන් එකට
තැංකූ කියලා කියන්න වෙලාව හරිනේ තැංකූ කියල කියන වෙලාව හරිනේ දානවා අන යක් ඔයා හැමදාම ඔය කාබරේ විඩියෝස් කරන හැබැයි කවදාකවත් වගේ ෆෑන් එකට thank you කියන්නේ නෑනේ. ඇයි ෆෑන් එක ලයිට් බිල ගෙවා ගන්නවද? දැන් හරිනේ අමාරුව. දැන් හරි අමාරුව හොඳටම හරි ඔයා වීඩියෝ එකට ගත්ත එකේ අමාරුව හොඳටම හරියක්. ඉතින් හරිම හොඳයි. ඔයා කරපු වැඩේ හරිම හොඳයි කලත්මා. මේ හරිම ලස්සනයි. ඔය විදිහට දිගටම කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයෙ අර වගේ පෝස්ට් දාන්න එපා. මේ මොකද්ද? මේ බුදුහාමුදුරුවද බං? අනේ මගේ සාමි. ඕක තවරිය මැද්දට කටවෙන්නේ. කොහෙටද නිමාශෝයි ගහන්නේ? සමාවිල්ලන්න මේ වගේ වැඩක් නැහැ කිය මේ වගේ යකෝ මන් දන්නේ කවුද කියලා මූණක්වත් පේන්නේ නැහැ මුන්ට මුංග යකෝ ඔතෙන්ටම ගෙනල්ලා මේව දකින්න නැද්ද බං කවුරුත් බං මුංග ඔතෙන්ටම ගෙනල්ලා මන්නම් කියන්නේ ඔතන බුදි කරෝලත් හැරි ගන්න ඕනේ නැත්තම් හැදෙන්නේ නැහනේ තුන් දෙනාම එක තැන තියලිවලා හැරි ගන්න ඕනේ යකෝ බලපන් සරිය මා වේවා සෝරි බොක්කලු ඒ ඉතින් ඒ බුදුහාමුදුරන්ට කියන්නේ සෝරි බොක්ක කියලා තෝ කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට බාරයි මේ වීඩියෝ එක ගැන අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ඕනේ මේ කලින් වීඩියෝ එක මම එක දන්නවා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් ඕනේ මට කියන්න ගියොත් මම කියනවා මේ වීඩියෝ එකේ දාන්න බැරි වෙනවා ඒක කියනවා මොකුත් කියන්නේ මේ වීඩියෝ එක පිළිබඳව කමෙන්ට් සෙක්ෂන් එක ඔබට බාරයි මේ වගේ වුණ මන්නම් කියන්නේ තැරිම ගහන්න ඕනේ මරන්න ඕනේ හරි ඔන්න ඔය විදිහට තමයි මචං අද වීඩියෝ එක ඉවර වෙන්නේ මං හිතනවා ඔයාලා ආතල්ලයක් ගන්න නැති කියලා ඉතින් ආතල්ලයක් වගේම දැක්කනේ අන්තිමට තිබ්බ වීඩියෝ එක ඒ වගේ වුණ නම් මරණම දාන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා ඒත් එක්කම ආයෙත් මතක් කරනවා subscribe කරලා නැත්නම් subscribe කරගන්න අපේ Mr. Vidu channel එක මොකද අපිට තව subscribersලා 300k ගහන්න තව පොඩි ගානයි ඕනේ අනිවාර්යයෙන්ම sub කරගන්න ඒත් එක්කම වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න like එකක් දාන්න comment එකක් දාන්න එහෙනම් කොල්ලෝ තවත් සුපිරි වීඩියෝ කොල්ලෝ විතර නෙමෙයි කෙල්ලෝ දෙගොල්ලොම තවත් සුපිරි වීඩියෝ එකකින් අපි set වෙමු කට්ටියම් පරිස්සමින් ඉන්න මගේ FB page ඔක්කොම රිද්දල් follow කරගන්න එපා කරගන්න එහෙනම් අපි ගියා bye bye set එකටම ජය වේවා